ඔයාලට ඕනේ නම් මේක එකවර එක ගානේ බෙද ගන්නත් පුළුවන්. නැත්නම් මේක අපිට ආචි ඉඩ තියෙන නිසා කොහොමද ඔයාලට? හැමෝම හොඳින් නේද? මුලින්ම කියන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. අද 2026 අප්‍රේල් 13 වෙනිදා. අද අපි හැරෙනකොටම මේ පැත්තට හොඳටම වහිනවා. ඉතින් අපි වැඩ පටන් ගත්තේ මේ වැස්සත් එක්ක. ඉතින් අද අවුරුද්දට කලින් මම ඔයාලව හම්බෙන අන්තිම දවස. ඉතින් අද මේ vlog එකෙන් මම කරන්නේ 13 වෙනිදාට මොනවද කරේ කියලා. ඉතින් අපේ හස්බන්ඩ් අද මුලින්ම කරේ අපි බුදුන් වඳින බුදුරජාණන් වහන්සේගේ පිළිමය දෝවණය කරපු එක. ඉතින් එයා කරන්නේ ඒ ගාථාව කියලා අවසර ගන්න එක. ඉතින් එයාගේ මුලින්ම වැඩේ වුණේ අද මේක තමයි. ඉතින් මත් පොඩි සපෝට් කරා. එයා තමයි මේ වැඩේ අතරම කරේ. අපේ බබාත් මැදින් ඇවිල්ලා ලොකු සපෝට් කරා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද එයා හරි ආසයි ඒ වගේ වැඩ බලන්න. සාදු මේ දෝවණය කරනවා බලන්න. දෝවණය කරන්න ගෙන අපි වතුර දෙන්නමද බහින්නම තමයි බබා try කරේ. බොහොම අමාරුවෙන් තමයි අපි ආව අයින් කරේ එතනින්. ඔයාලා බලන්නකෝ බේසමල බහින්නම තමයි try කරන්න. ඉතින් බැහැනේ විස බීජය මේ ජරාව යන හින්ද වතුරට අපි ඉතින් එයාවත් බොහොම අමාරුවෙන් අයින් කරා. ඒත් එයා ඒ වටේ කැරකීම මේ ගියේ අප්පච්චිට උදව් කරන්න තමයි. ආයෙත් මගන්න එපා. අහා බහින්න බෑ. බහින්න බෑ චුටි. අහා. බහින්න බෑ ඒකට ඒ සාදු දෝවණය කරන එක. ජනානික නෙවෙයි. පාවිච්චි කරමු ඒ නේ. යන්නේ නේද? සාදු කියන්න පුතේ. ඔය සාදු කියන්න. අනිකා. යා. හස්බන්ඩ් ඉතින් ඒ වැඩේ කරනකම් මම අපේ උඩ තට්ටුවේ පොඩ්ඩක් ලස්සන කරා. එතන චුට්ටක් අතු ගාලා ලස්සනට වටේ මල් තිබ්බා. මම වවන්න ආසේ මල් පිපෙන ගස් නෙවෙයි. ලස්සන කොළ තියෙන ඒවා තමයි මම වවන්න කැමති. මෙතන තියෙන ඔක්කොම ඒ වගේ ඒවා. ඉතින් ඊට පස්සේ මම කරේ අපි අවුරුද්දට නැතුවම් බැරි දෙයක්. ඒක තමයි ඉතින් අවුරුදු කෑමේසේ රසයෙන් මම අවුරුද්දට මුලින්ම හැදුවේ. ඔයාගේ තේකන මිසින් ආය හදන්න වෙනවා. ගන්න බැරි. ඉතින් අලුව ටික පොඩ්ඩක් කපන එක තමයි මම ගත්තේ. කපන එකත් පොඩ්ඩක් ඉතින් නම් පොඩ්ඩක් හිනා ලස්සන කපා ගන්නවා වෙනවා. මොකද මම බය වුණා මේක කපා ගන්න බැරි වෙයි කියලා. ඉතින් මම මේක ටක්ටක් කපා ගත්තා. ඉතින් අපි කන නිසා අයිලක් නෑ හැඩයක් බැලුවේ නැහැ. ඒකද ඉඳා ගන්න බෑරම් දවල්නේ. Under
ඒක නාරං කැවුම් කියනවා, මුංගුලි කියනවා. එක එක පැතිවල ඉතින් එක එක දේවල් කියනවා. අපි නම් කියන්නේ ඒකට නාරං කැවුම් කියලා. ඉතින් මේ ඒව හදන හැටි තමයි මේ අපේ හස්බන්ඩ් මේක කලින් ගුලි කරලා දුන්නා. මට ඉතින් ඒක එච්චර සෙට් උනේ නෑ ඒ ගුලි ටික. මම ඉතින් ආයෙත් ගුලි කරා. මොකද මට පොඩ්ඩක් රවුමට තිබුණ නැති හින්දා. ඉතින් මේ වගේ තාච්චියට තෙල් දාගෙන අපි මේ හදාගෙන තියෙන්නේ පොල් කිරි සහ දාලා හාල් පිටිත් දාලා හදාගත්ත මිශ්‍රණයක් තමයි. අපි මේ හදාගත්ත මේ ගුලි ටික මෙන්න මේ වගේ මේකට දාගන්න ඕනේ. The wind hums songs at the break of day. අපි දාගන්නවා. Whispering the roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines sing the ocean. නැත්තම් මේක අපිට ආච්චි ඉදිරියට තියලා අපි 3-4ක් දාගත්තා. ඔයාලට ඕන එක ගානේ බෙද ගන්නත් පුළුවන්. මේක තාච්චියට දාපු ගමන්ම ඔයගොල්ලෝ මේ ගුලි ටික වෙන් කරගන්න යන්න එපා. මොකද එතකොට මේ ගුලි ටික කැඩෙන්න බලනවා. ඒ නිසා චුට්ටක් මේ වගේ තෙල් මේවට ඉහලා මේක චුට්ටක් මේ බැදෙනකන් ඉන්න ලාවට. ඊට පස්සේ තමයි අපිට මේක වෙන් කරගන්න ලේසි. මේ දැන් වෙන් කරගන්න ලේසි. නැත්තම් මේ ටික මේ වෙන් කරගන්න නැතුව මෙහෙම අපි ලිපෙන් බෑවොත් ඒ ගැවිලා තිබ්බ තැන් වලට මේ බැදෙන්නේ නැහැ. ඉතින් නාරංගුල ටික රවුමට ගන්න මම මාරම try එකක් දුන්නා. ඇතරම ඉතින් මේ හොඳටම ලස්සන රවුමට නම් ගන්න බැරි වුණා. අන්තිම ටික නම් ටිකක් ලස්සනට ආව. මුල් ටික නම් ඇතරම ගොඩක්ම අවුල් ගියා. ඉතින් මම ඒව හදන අතරතුරේ මෙන්න මේ දෙන්න කරේ ඉතින් මේම මඩ ටිකක් එළිය වලක් හාරගෙන ඉතින් මඩ අත ගගා හිටියා. මම තනියම ඉතින් මේ නාරං කැවුම් ටිකත් හදලා ඉවර කරා. කියන්නේ කැට ගහලා පොඩ්ඩක් ට්‍රේන් වුණා. ගෙදර කට්ටියත් එක්ක අපි අම්මයි තාත්තයි අක්කයි මමයි හස්බන්ඩුයි ඕන බබාත් ඉතින් එතන ඉඳලා සෙල්ලම් කරගෙන අපි කට්ටියත් එක්ක කැට ගහලා පොඩ්ඩක් පුරුදු වුණා. වතුරකුත් දෙන්න. මේකට දාන්න. ඔයාලට බෑ. අම්මා උඩලනේ. මේ මයික් එක උඩ. මයික් එක කරලා බෑ බලන්න. එහෙනම් අනේ අපි ගන්න දෙන්නේ. ගට්ටුවට දාන්න මම. ලොකු දෙන්නේ යන්නේ. දැන් මේකට දාලා ඉන්න ඔක්කොම දාන්නේ. මොකද? අම්මලා ඔක්කොම දානවා. ඔක්කොම ඕනේ නැයිද? කොපරේ දැක. ආයි නයි. ඔක දෙන්න දෙන්න කොට. ඔව් ඇටේ. මම කායිකද මම ලුවද දුවා. අයියෝ මනිෂ ඔක මේ එකක් ගහන්නකෝ. අපිට වෙන්නද? මේ කවුච අමරිත එකද? හරි වෙලා නෑ පිටිනේ. ආ එන්න අපි යන්න ගන්න. මේක කිව්වද හොඳට. මේක දුරේ යනවා ඒක කරේ. දාත්ත. ඒ පහමගේ. කාක්කා. කාක්කා. කාක්කා වෙන්නේ. ඉංගම කියවි බෙදලා උඩ ඇටේ වදිනවනේ. අම්මත් මයිලේ දෙකම කොහෙද අම්මත් එක්ක. කාක්කා. 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 ඒ කාටද? මට පුළුවන් කියලා මම කියනවා මගේ කට. මේක වෙනස් එකක් දෙන්න පුතේ. අර කැරකිලා දෙක වැටෙන්නේ නේ ඒක. දෙක කැරක දෙක
නෑ මායව ඇල්ලුවේ. අම්මා දෙක අම්මා දෙක අම්මා දෙක ගැහුවේ. දෙන්න පුතේ ඔක. දාලා බලන්න. ඔය මේක දෙක. අම්මා ඈ මමයි ඔයයි. යවි අදලා අකට බෑ. ඕක ගන්න පුළුවන්. ඕක ගන්න පුතා. ඒක එපාද? ඕක ගන්න. අකට පුළුවන් කායිද ගන්නවද ඔය කටේ ඉන්න අමාරු ටිකක් දුර යනවා. වෙන්න කොයි විදියද දුන්නද කටේ අයියෝ අන්න සාලි ටික අයියෝ අපි යමුනේ. අපි ආයේ මෙතන නරවන්න බබා නරවන්නේ. මෙතන. අකට පුළුවන් උනන්න අපි මෙතන බබා නරවන්න. යා. ඉතින් ඊට පස්සේ අපි 13 රෑ තමයි අපේ ගෙදර බිම ෆ්ලෝ පේන්ට් එක කරේ. මමයි හස්බන්ඩ්යි අම්මයි තාත්තයි අපි අතේ එකතු වෙලා තමයි කරන්නේ. වීඩියෝ එක තියෙන්නේ අපි දෙන්න ෆ්ලෝ පේන්ට් කරන එක විතරයි. ඉතින් කෑ පාන්දර එක වගේ වෙනකම් අපි මේක පේන්ට් කරා. මොකද කට්ටිය නිදාගත්තාම ඕනේ මේක පේන්ට් කරන්න නැත්නම් මේක ඇවිද්දොත් හරියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි අපි නිදාගත්තේ. පළවෙනි අවුරුද්දේ යාට මාස 3යි 4ක් වගේ වුණේ. මේ දැන් තමයි යාට අවුරුද්දයි මාස 2ක් වගේ වෙන්නේ. ඉතින් යාට දැන් තේරෙනවානේ. අපි ඉතින් යාට රතින් යනනම් අපි ඇත්තටම ගෙනාවෙත් නැහැ. අපි ඉතින් බඹර චක්කර නිලාකුරුයි තමයි ගෙනාවේ. ඉතින් මේ අපි රෑ බඹර චක්කර දාලා යාට ලස්සනට පෙන්නුවා. යාත් හරි ආසාවෙන් බලන් ඉඳියා. ඉතින් අපේ මේ vlog එකත් ඉවරයි. අපි ආයෙත් vlog එකකින් ලස්සන ලොකේෂන් එකකින් අපි ඔයාලව හම්බෙන්නම්. ඉතින් එතකන් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම බුදු සරණයි.